හෙලෝ අයිබෝන් කියලා හැමෝම් පිළිගන්නවා අලුත්ම වීඩියෝ එකක්. ඔයාලා මෙච්චර කල් බැලුවා සංසාර සංචාරය තුළ ලංකා වීඩියෝ. අද අපි යන්න හදන්නේ ලංකාවෙන් එළියට ගිහිල්ලා බලන්න හදන්නේ කොහොමද කියලා. හරි වීඩියෝ එකත් එක්ක දිගටම යන්න අපි දැන් එයාපෝට් එක කිට්ටු කරලා ඉන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි අපි එයාපෝට් එකට ආවා. දැන් මෙතනින් මේ කාට්ටයක් කරගෙන මේක බෑග් ටික දාගෙන දැන් ඉස්සරහට යනවා. අපිට තියෙන්නේ ෆ්ලයිට් එක 10:55 එයා ඒෂියා එක. අපිට ඇති වෙන්න ටයිම් තියෙනවා අද නම් ගොඩක් වේලාසනින් අපි ඇවිත්ලා ඉන්නේ. අපි ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එකකින්ද අපි වෙලියෙන් වෙලාව තියලා ආවා. හරි බලමු ඉස්සරහට. අද සැප්තැම්බර් 22 සඳුදා දවසක්. අද එච්චර ලොකු සෙනගක් නෑ මේ එයාපෝට් එකේ. මම ඊට කලින් දවසක ආවා එයාපෝට් එකට මාර සෙනගක් හිටියේ. ගොඩක් ඔය ජොබ් වලට රට යන අය තමයි ගොඩාක්ම ඉන්නේ. අද ඉන්නෙත් එයාලා තමයි. ටුවර් යන අය අඩුයි. ඔන්න ෆස්ට් ටයිම් එයාපෝට් එකට එන කෙනෙක් නම් මේ වීඩියෝ එක චුට්ටක් බලන්න. ඔයාලට මෙතන තියෙනවා සල්ලි මාරු කරගන්න බැංකු ටික. මෙතන තියෙනවා මේ ලංකා බැංකුව, කමර්ෂියල් එක, ඒ වගේ බැංකු සෙට් එකක්ම තියෙනවා. අපි නම් එළියෙන් සල්ලි මාරු කරන් ආවේ අද. අපි ඉතින් සල්ලි මාරු කරන් ආපු හින්දා අපිට සල්ලි මාරු කරන්න දෙයක් නෑ. අපි කෙලින්ම ඩොලර්ස් අරන් ආවේ. මෙතන අනිත් පැත්තේ තියෙනවා මේ ෂොප්ස් ටිකක්. ඔය එක එක අයිටම්ස් තියෙන ඒ ටික පව් කරගෙන අපි දැන් මෙතන ඉස්සරහට යන්න ඕන. බබල් ටී ෂොප් එකක් තියෙනවා. ඔය වගේ ෂොප් ටිකක් තියෙනවා. ගොඩක් තියෙන්නේ සල්ලි මාරු කරන මේ මනි එක්ස්චේන්ජ් එක තමයි. අපිට ඉතින් සල්ලි මාරු කරන්න අවශ්‍යතාවයකුත් නෑ. චුට්ටක් මේවයි ගණන් වැඩි කියලා තමයි කියන්නේ මේ රේට් එක වැඩියෙන් යන්නේ කියලා. මෙතනින් අපේ බෑග්ස් ටික දාන්න ඕන ලගේජස් ටික මේ හෑන්ඩ් ලගේජස්, ප්ලේන් ලගේජස් ඔක්කොම ටික චෙක් කරනවා මෙතනින්. අපි ඉතින් මේ මෙතනින් ඒකට බෑග් එක දාන්න තමයි දැන් මේ ඉන්නේ. අපිට ගොඩාක් වෙලා තියෙනවා අද. මාර වෙලාවක් ඉන්න වෙනවා මේ ෆ්ලයිට් එක එනකන්. 10:55ට තමයි අපිට ෆ්ලයිට් එක තියෙන්නේ අද. අපි බෑග් ටික ඒ කියන්නේ මේන් ලගේජස් ටික ඔක්කොම දැම්මා. දාලා දැන් මේ අපේ හෑන්ඩ් ලගේජ්ජත් කිරාගෙන අපි මේ ඉමිග්‍රේෂන් එක පැත්තට යන්න හදන්නේ. අද අපිට අවාසනාවන්ත ලෙස ෆ්ලයිට් එක පැයක් පරක්කුයි කියලා කිව්වා. ඒ කියන්නේ 11යි ගානට තමයි අපිට ෆ්ලයිට් එක තියෙන්නේ. දැන් මෙතනින් අපි උඩට යනවා. මෙතන මේ පඩි පෙළෙන් උඩට ගියාම ඉමිග්‍රේෂන් එක තමයි සෙට් වෙන්නේ. එතනින් එහාට අපිට වීඩියෝ කරන්න බෑ. මම දැන් මේ උඩට යන ගමන් ඉන්නේ. අර පැත්තට ගියේ නෑ. මේ පැත්තට ගියේ. අතන තියෙන මේක මේ අපිට වෙලාව තියෙනවා ඇති වෙන්න. ප්ලේන් එකක් තව පරක්කු වුණා. දැන් ෆ්ලයිට් එක 10:55 තියෙන එක දැන් තියෙන්නේ 11:20. තියෙන ටයිම් එක තියෙන හින්දා අපි මේ එයාපෝට් එකේ ඇවිද ඇවිද ඉන්නවා. අපිට ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එකකින් හින්දා පොඩ්ඩක් බයත් එක්ක ඇවිදින්න. ඇවිද ඇවිද බලනවා ඉතින් මොනවද මොනවද තියෙන්නේ කියලා. මේ ටිකේ නම් ඩියුටි ෆ්‍රී ෂොප්ස් නම් තමයි තියෙන්නේ. අපි වතුර ගෙනාවේ නෑ. වතුර ගේන්න බෑද කියන එක හරියටම අපි දන්නේ නැති හින්දා මෙතනින් වතුර බෝතලයක් ගන්න හදන්නේ. මේ මැෂින් එකෙන් මේකේ ඩොලර් එකක් වෙනවා වතුර බෝතලයක්. මිලිලීටර් 350යි බෝතලයක් ඩොලර් එකක් වෙනවා. මේ දැන් ඒක ගන්න හදන්නේ. මේ වෙන් කාඩ් එකෙන් පේ කරලා තමයි ගන්න තියෙන්නේ.
ෆ්ලයිට් එක ආවා. මේක මේ මැලේසියාවල ඉඳලා එන ෆ්ලයිට් එකම තමයි ආපහු යන්නේ. ෆ්ලයිට් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ෆ්ලයිට් එකට යනවා. බලමු ෆ්ලයිට් එක ඇතුළ කොහොමද කියලා අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. අපි දැන් ෆ්ලයිට් එකට නැග්ගා. දැන් අපි මේ සීට් එක හොයාගෙන යනවා. අපේ සීට් ඇත්තේ මැද හරිය වෙන්න ඕන. 22 රෝ එකේ තමයි 22 ABC. එතකොට සීට් නම්බර් ටික තියෙන්නේ 22. බලාගෙන අපි යනවා. පිටිපස්ස මේ නම් මුල හරියමනේ. තව පිටිපස්සට යන්න ඕන මං හිතන්නේ සීට් එක හොයාගන්න. පොඩ්ඩක් අර ෆ්ලයිට් එක ඩිලේ වෙච්ච හින්දා පොඩ්ඩක් ඉතින් කට්ටියටත් කලබලයි. ඉතින් මේ යනවා. අද ගොඩක් ඉන්න ෆොරිනර්ස්ලා මම ලංකාවේ ඉඳලා මැලේසියාවලට යන අය තමයි මෙතන ගොඩක් ඉන්නේ. තාම නෑ අපි යනවා පිටිපස්සට. හරියට නෑ විටත් පස්ස වගේ ඇත්තේ. හොයාගෙන යනවා. තාම හොයාගන්න බැරි වුණා. තව පිටිපස්ස වගේ සීට් එක ඇත්තේ. අපි සීට් එක හොයාගත්තා. දැන් මාලි වුණා. මායි අම්මයි තාත්තයි එක්කම තැන ඉන්නේ. ඒක නම් හොඳයි. දැන් ඔයා අපිට ෆයිල් එක කතා කරනවා. ඒ ටික තමා මේ ඇහෙන්නේ. ෆයිල් එක කතා කරනවා. මුකුත් ඉතින් එන්ටර්ටේන්මන්ට් මුකුත් නෑ. මේක බජට් එයාලා අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ඉන්නේ. අද පොඩ ෆ්ලයිට් එක ඩිලේ. බලන් ඉන්නවා. තාම කට්ටිය බෝඩ් වෙනවා. මෙන්න මෙහෙම එළිය පේන්නේ. ලොකුට පේන්නේ මේ පොඩි මේ මිස්ටර් වගේ බැඳලා දින හැබැයි වල ඩියුටි ෆ්‍රී ගන්න තියෙනවා. ඊට පස්සේ එයාබස් 320 එක ඩීටේල්ස් එහෙම තමයි මෙතන තියෙන්නේ. ඔය ෂීට් බෙල්ට් දාන ඒවා ගැන නම්මනම් ටිකක් තියෙනවා. ඔය ඩොකියුමන්ට් ටික පොඩ්ඩක් බැලුවා. ඉතින් කරන්න වෙන මෙලෝ දෙයක් නැති හින්දා ඒක බැලුවා. නොහොමයි වින්ඩෝ එක තියන්නේ අපේ. මුකුත් නෑ. හරිම බෝරිං ගතියක් තියෙන්නේ ඉතින්. දැන් හැමෝම සීට් වලට වාඩි වෙලා ඉන්නේ. ෆ්ලයිට් එක තාම නෑ. දැන් තමයි මම ටේක් ඔෆ් කරන්න යන්නේ. තාම නෑ. ඉතින් අත්තියට ඉතින් අර පරක්කු වෙලා ඉන්නේ හැමෝටම. රෑ වෙලානේ. බඩගිනිත් එක්ක දැන් මං හිතන්නේ අපි කෑවේ එකයි ගානට වගේ ගෙදරින් කාලා. තාම ඉතින් බඩගිනි මොකුත්ම කන්නත් නෑනේ. Read it carefully. Passengers seated next to an emergency exit are requested to study the operation of these exits in the safety card. As this is a non-smoking flight, please do not smoke throughout the flight. Smoking in the toilet will activate the smoke alarm. Thank you for your attention. Dear guests, as a safety measure, ෆ්ලයිට් එක ආව. දැන් රනවේගේ තියෙන්නේ. දැන් තමා ටේක් ඔෆ් කරන්න හදන්නේ ෆ්ලයිට් එක.
දැන් රණවේකට ඇවිල්ලා රණවේගේ ස්ටාර්ටින් පොයින්ට් එකේ දැන් නවත්තන් ඉන්නේ. එන්ජින් වල මැක්සිමම් කැපැසිටියෙන්ම යාලා පවර් කරනවා එන්ජින් එක. මාර සද්දයක් එන්නේ. ඔක්කොම ඇතුලේ ලයිට් එහෙම ඔෆ් කරලා තියෙන්නේ. අර ඒ පවර් කරලා දැන් ඔන්න දැන් ටේක් ඔෆ් කරනවා. මාර පවර් එක ඇඟටත් අර මාර වෙනසක් දැනෙනවා මේක ටේක් ඔෆ් කරද්දී. අර අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ. අර ෆ්ලයිට් එක ගියපු කට්ටියට නම් මේක එච්චර ලොකු සීන් එකක් නෑ. මට ඉතින් මේක අර ෆස්ට් එක්ස්පීරියන්ස් එකකින් තමයි මාර විදිහට දැනෙනවා. මාර වේගෙන් මේ ටික ගිහිල්ලා ඔන්න දැන් ඔන්න අපි උඩට යනවා. ඔය දැන් අපි පොළොවෙන් ඉස්සෙන්න යන්නේ. මාර සද්දයක් තියෙන කෙනම වින්ඩෝ එක අයින හින්දා මාර සද්දයක් තියෙන්නේ. එන්ජින් එක මෙතනමයි තියෙන්නේ. ඔය දැන් අපි ටේක් ඔෆ් කරලා තියෙනවා. දැන් ඔන්න හොඳට පේනවනේ. ඔය පේන්නේ ලයිට් ටික පල්ලෙහා. එයාපෝට් එකේ ලයිට් ටික. දැන් අපි ඔය දැන් ටේක් ඔෆ් කරලා දැන් අනිත් පැත්තට කරකවලා ගන්න හදන්නේ. අපි නිකන් කැරකෙවිලා යනවා. මොකද්ද වෙනවා කියලා හිතාගන්න බැරුව. ටිකක් අමාරුයි අර රෑ හින්දා. පේන්නේ නෑ අර අපිට පේනවා ලයිට් එහෙම පල්ලෙහා. ඔය කටුනායක හරි ලයිට් හයිවේ එකේම පේනවා. ඔය පේන්නේ හයිවේ එකේ ඔය උතන පල්ලෙහා පේන්නේ. හයිවේ එන්ට්‍රන්ස් එකක් එහෙම පේනවා අර ඈතින්. මේ GoPro එකට පේනවද දන්නේ මට ඇස් දෙකට නම් පේනවා. දැන් කෑම එනවා. ඔය කෑම අරගෙන එන්න. ඔන්න දැන් අපිට කෑම එක හම්බුණා. බලමු මේ අපි ඕඩර් කරපු එකක් තියෙන්නේ. ටිකට් එක බයි කරද්දි මේක ඕඩර් කරා. අංකල්ස් චිකන් රයිස් එකක්. මේක තියෙන්නේ රයිසුයි චිකනුයි තියෙන්නේ. රහයි කන්න පුළුවන්. අර සුපිරිමත් නෑ. වෙනට මේ ලංකාවේ කෑම තරම් නැතුණාට රහක් තියෙනවා කන්න පුළුවන්. ඒ වෙලාවේ තිබ්බ බඩගින්න හැටියට සුපිරි. එයා ඒෂියා එකේ කෑම එක ඉතින් ක්වොලිටියක් තියෙනවා. දැන් නම් මුකුත් පේන්නේ නෑ. අඩි 33000න් වගේ උසින් යන්නේ. අපි මේක මේ ටුවර් එක බුක් කරේ සීසෙඩ් එක. ඒ විස්තර මම තව ටිකකින් කියන්නම්. ඔන්න අපි ඉතින් මැලේසියාවට ගොඩ බැස්සා. දැන් ඔන්න අපි ඉන්නේ මැලේසියාවේ කුවාලාලම්පුර එයාපෝට් එකේ ටර්මිනල් 2 වල. ඒ කියන්නේ එයා ඒෂියා ටර්මිනල් එකේ මේ අපි ඉන්නේ. එයා ඒෂියා ෆ්ලයිට් විතරයි මෙතනට ගන්න. දැන් ඉතින් බෑග් ටික ෂිප් එකේ අරගෙන බහින්න තමයි තියෙන්නේ. කිව් එකකුත් තියෙනවා. දැන් ඉතින් ෂිප් එකේ බැහැ ගන්න තියෙන්නේ. මෙතනින් පස්සේ විස්තර ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපි දැන් මෙතනින් බැහැලා යන්න ඕන. අපේ ට්‍රේකර් ඇවිල්ලා ඇති. දැන් වෙලාව උදේ 5:28 වගේ වෙලා තියෙන්නේ. හරි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට ජය වේවා. thank you.